සුබ දවසක් සියලු දෙනාටම. අපි හැමදාම කතා කරනවා අධ්‍යාපන ගුණාත්මක පරිවර්තනය. ඇත්තටම අධ්‍යාපන ගුණාත්මක පරිවර්තනයක් සඳහා ශාස්ත්‍රීය පරිවර්තනය විතරක් මදි. ඒ සඳහා තාක්ෂණික පරිවර්තනයකුත් අවශ්‍යයි. ලෝකේ බොහෝ රටවල පෙර පාසල වෙන්න පුළුවන්, පාසල වෙන්න පුළුවන්, වෘත්ති අධ්‍යාපන ආයතන වෙන්න පුළුවන්, උසස් අධ්‍යාපන ආයතන වෙන්න පුළුවන්. මේ ආයතන කළමනාකරණය සඳහා මෙහෙයුම් කටයුතු සඳහා අද ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් නැත්නම් এডুকেෂන් මැනේජ්මන්ට් සිස්ටම් වල සහාය අරන් තියෙනවා. ඇත්තටම এডুকেෂන් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියන්නේ ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියන්නේ සොෆ්ට්වෙයාර් එකක්. මේක වෙබ් අඩවියක ඉන්ස්ටෝල් කරලා එහෙම නැත්නම් මොබයිල් ෆෝන් එකක් හරහා මොබයිල් ඇප් එකක් විදිහට කටයුතු කරන්න පුළුවන්. මේක තුලින් ශිෂ්‍යයන්ගේ ළමයා ඉස්කෝලේට ඇතුල් කරගන්න එක, කාලසටහන් කළමනාකරන එක, ළමයාගේ ඇටෙන්ඩන්ස් ගන්න එක, ළමයට අවශ්‍ය හෑන්ඩ් අවුට්ස් ලබා දෙන එක, දේශනාත්මක පත්‍රිකා ලබා දෙන එක, හෝම්වර්ක් ලබා දෙන එක, දෙමව්පිය හරහා කරන සංවේදන කටයුතු, ඒ වගේම ඉස්කෝලේත් සිදෙන බාහිර කටයුතු, අනිකුත් අධ්‍යාපන කටයුතු, විෂය පරිබාහිර කටයුතු, මේ සීල කටයුතු හොඳින් සම්බන්ධීකරණය කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියන්නේ. ඇත්තටම මේකට යන පිරිවැය තමයි එක ශිෂ්‍යයෙක් වෙනුවෙන් මාසයකටම රුපියල් 100ක් 125ක් අතර මුදලක් තමයි පිරිවැය වෙන්නේ. ඒතර පාසලක් ගත්තම පාසලකට වෙනත් අමතර පිරිවැය මුකුත් යන්නේ නැහැ. මේකෙදි පාසලේ ගුරුවරු ඒ වගේම පාසලේ අනිකුත් ඉදවල් ප්‍රතිතුරු කළමනාකාරීත්වය පාසලේ දරුවෝ තමන්ගේ ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න මොබයිල් ඇප් එකක් කරා සමස්ත ඉස්කෝලේම එකම ජාලයකට සම්බන්ධ වෙනවා. අපි බැංකු ශාස්ත්‍රය ගත්තොත් අද බැංකු ශාස්ත්‍රය ඩිජිටලයිස් වෙලා තියෙනවා. අනිකුත් හැම ශාස්ත්‍රයක්ම අද ඩිජිටල් වේගයෙන් ඩිජිටල් කරන යනවා. නමුත් අපි අධ්‍යාපනය ගත්තම අපි තාම අධ්‍යාපනය යන්නේ බර කරත්තෙන් කිව්වොත් නිවැරදි. මොකද තාම අපි ඩිජිටල්කරණය ගැන කතා කරනවා මිසක් අපි තාම ඒක ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න තියෙන උනන්දුව තිබුණාට මම හිතන්නේ මොකද්ද පසුබෑමක් නැත්තම් බයක් තියෙනවා. චකිතයක් තියෙනවා. නමුත් තව අවුරුදු 2-3ක් යනකොට ලෝකේ බොහෝ රටවල් අපිව පහු කරගෙන ආවි මේ ඩිජිටල් කරණය වීම තුළ පාසල් පද්ධති සහ අධ්‍යාපන පද්ධති. ඒක නිසා අපි ඊටම සතුටින් කියන්න කැමති ශ්‍රී ලාංකික විදියට ලංකාවට ඉච්චිත ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හදලා තිනවා. පෙර පාසල වෙන්න පුළුවන්, ඉස්කෝලේ වෙන්න පුළුවන්, හැම අධ්‍යාපන ආයතනයකටම මේක යොදා ගන්න පුළුවන්. පිරිවැය වෙන එක ශිෂ්‍යයෙකුට රුපියල් 100ක් 125ක් අතර මුදලක්. මේ ඩිජිටල් කියන්නේ මොකද්ද? මේ ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් කියන්නේ මොකද්ද කියන එක ගැන සෑබෑ ප්‍රායෝගික අත්දැකීමක් ගන්න. අපි පෙර පාසල් ගුරුවරු වෙන්න පුළුවන්, පාසල් ගුරුවරු වෙන්න පුළුවන්, මේ හැමෝටම නොමිලේ යූසර්නේම් එකක්, නොමිලේ පාස්වර්ඩ් එකක් හදලා දීලා මේවා භාවිතා කරන්න පාසල් හදලා දීලා තියෙනවා. ඒවට සතපක්වත් වැය වෙන්නේ නැහැ. අපි ඉස්සෙල්ලම ඉල්ලා සිටිනවා. සීලොම පාසල් පද්ධතිය තුළ ඉන්න ගුරුවරුන්ට, පෙර පාසල් පද්ධතිය තුළ ඉන්න ගුරුවරුන්ට ඔබ මේ මොකද්ද මේ ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියන්නේ? ඒක තුලින් කොහොමද අධ්‍යාපන කටයුතු කරන්න කියන එක ඒ අධ්‍යක්ෂක ඔබ ප්‍රායෝගිකව නොමිල් ලබා ගන්න. ඒ සඳහා පහත් තියෙන ලින්ක් එකට ගිහිල්ලා ඔබ ගුරුවරයෙක් විදිහට පෙර පාසල් ගුරුවරයෙක් නම් පෙර පාසල් ගුරුවරයෙක් විදිහට ඉස්කෝල ගුරුවරයෙක් විදිහට ඉස්කෝල ගුරුවරයෙක් විදිහට රෙජිස්ටර් වෙන්න නොමිලේ. රෙජිස්ටර් වෙන්න අපි පවත්වන විවිධ වැඩසටහන් ඒ වගේම පාඨමාලා ඔබට මේක හරහා නොමිලේ හදාරන්න පුළුවන්. ඒ හදාරන තුළ ඔබ වෘත්තීය සංවර්ධනයක් ඇති කරගන්න ගමන් මේ ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කියන්නේ මොකක්ද කියන එක පිළිබඳව සැබෑ අත්දැකීමක් ගන්න පුළුවන්. එහෙමනම් අධ්‍යාපනයේ අපිට පරිවර්තන ඉබේ පහළ වෙන්නේ අපි ශාස්ත්‍රීය පරිවර්තනත් අපි ඇති කරගන්න ඕනේ. ඒ වගේම තාක්ෂණික පරිවර්තනත් අපි ඇති කරගන්නවා. ඒක නිසා අපි ආදරෙන් ආරාධනා කරනවා නොමිලේ මේ අත්දැකීම් ඉද ගන්න කියලා. එහෙනම් අපි බලමු ස්කූල් මැනේජ්මන්ට් සිස්ටම් එකක් කරා ඔබ අලුත් වෙන්නේ කොහොමද කියන එක. එහෙමනම් පහත ලින්ක් එකට අදම පිවිසෙන්න.